Top 10 ශ්‍රී ලංකා අරගෙන තවත් අපූර්ව වීඩියෝකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව අවුරුදු ගණනාවක් පුරාවටම LTTE ත්‍රස්තවාදීන් සමග පැවැත්වුණු සිවිල් යුද්ධයේදී අපේ හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක් ගැන තමයි අපි අද ඔයාලත් එක්ක කතා කරන්නේ. පහුගිය දවසක ඇති වුණු අනතුරක් නිසා මෙයා ගැන ආයි පාරක් කතා බහක් ඇති වුණා. එහෙනම් අපි දැන් බලමු ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට වසර 31ක් පුරා සේවය කරපු බෙල් 212 හෙලිකොප්ටර් යානය ගැන ඔයාලා නොදන්න කරුණු මොනවද කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ බෙල් හෙලිකොප්ටර් නිෂ්පාදන සමාගම විසින් 1968 අවුරුද්දේදී තමයි මුල් වරට මේ බෙල් 212 යානයක් නිෂ්පාදනය කරන්නේ. පස්සේ කාලෙකදී 1986 වර්ෂයේදී වගේ මේ බෙල් හෙලිකොප්ටර් නිෂ්පාදන සමාගම කැනඩාවට අරන් ගිහලා තියෙනවා. 1986 අවුරුද්දෙන් පස්සේ මේ සියලුම බෙල් හෙලිකොප්ටර් යාන නිෂ්පාදන කටයුතු සිදු කරලා තියෙන්නේ කැනඩාවේ. මේ බෙල් හෙලිකොප්ටර් නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු බෙල් 205 යානාව වැඩි දියුණු කරලා තමයි ඔවුන් මේ බෙල් 212 යානාව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ වගේම කැනඩාවේ ගුවන් හමුදාව වෙනුවෙන් තමයි ඔවුන් මේ නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කරලා තියෙන්නේ. 1971 අවුරුද්දේදී මේ වර්ගයේ යානා 294ක් ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට ඇනවුම් කරලා තියෙනවා. ඉන් අනතුරුව තමයි ලෝකයේ ගොඩක්ම ජනප්‍රියලා තියෙන මේ යානාව විවිධ වර්ගයේ සිවිල් කටයුතු සඳහා යොදා ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම 1979 අවුරුද්දේදී චීනය විසින් මේ වර්ගයේ යානා 8ක් මිලදීගෙන තියෙනවා. ඒත් එක්කම චීනය විසින් ඇමරිකා එක්සත් ජනපදයෙන් මිලදීගත්තු පළමු හෙලිකොප්ටර් යානා වර්ගයේ බවටත් මේ බෙල් 212 පත් වෙලා තියෙනවා. තල දෙකක රොටරයකින් සමන්විත වෙන මේ හෙලිකොප්ටර් යානාව සඳහා ප්‍රැට් විට්නි වර්ගයේ එන්ජිමක් යොදාගෙන තියෙනවා. ඒ වගේම කිලෝවට් 1340ක් ජනනය කරන්න පුළුවන් ටර්බයින් දෙකකිනුත් මේ හෙලිකොප්ටර් යානය සමන්විත වෙනවා. මුල් කාලයේදී යුදමය කටයුතු වෙනුවෙන් භාවිතා වුණු මේ යානාව පස්සේ කාලෙකදී මේ යානාවේ තියෙන සරල හා හැසිරවීමේ පහසු බව නිසා විවිධ සිවිල් කටයුතු වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා. ඒ අනුව ලෝකයේ විවිධ රටවල් ගිනි නිවීමේ කටයුතු, ගිලන් රථ සඳහා, ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා, පොලිසියට වගේම වෙරළා ආරක්ෂක කටයුතු සඳහාත් මේ යානාවන් භාවිතා කරලා තියෙනවා. ඒ අනුව මේ බෙල් 212 හෙලිකොප්ටර් යානයකට මගින් 14 දෙනෙක් ගෙන යාමට වගේම ටොන් 11.2ක උපරිම බරක් ගෙන යාමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර් 190ක උපරිම වේගයකින් ගමන් කරන්නත් මේ හෙලිකොප්ටර් යානයට හැකියාව තියෙනවා. මේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාව විදියට සඳහන් වෙන්නේ පැයට ලීටර් 425ක්. ඒ වගේ මේ හෙලිකොප්ටර් යානාවට කිලෝමීටර් 565ක පරාසයක් ඇතුළත ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ හෙලිකොප්ටර් යානා දැනට නිෂ්පාදන කටයුතු සිදුවෙන්නේ නැති නිසා ගොඩක් දුරට අලෙවි වෙන්නේ 1967 සිට නිෂ්පාදනය වුණු හෙලිකොප්ටර් යානා තමයි. ඒ නිසා මේ හෙලිකොප්ටර් යානාවක සාමාන්‍ය මිල විදියට සඳහන් වෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 1.75 3.5 අතර මුදලක්. දිගින් මීටර් 17ක් පමණ වෙන මේ හෙලිකොප්ටර් යානයක් උසින් මීටර් 3.8ක් පමණ වෙනවා. ඒ වගේ මේ හෙලිකොප්ටර් යානාවක බර විදියට සඳහන් වෙන්නේ කිලෝග්‍රෑම් 2962ක්. 1968 අවුරුද්දේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු දවසේ ඉඳන් මේ වර්ගයේ යානා 919ක් ඔවුන් නිෂ්පාදනය කරලා විවිධ රටවල් වලට අලෙවි කරලා තියෙනවා. ඒ වගේම ඒ යානා වලින් යානා 510ක්ම තවමත් සක්‍රීය සේවයේ යෙදෙන බවට සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ යානා වර්ගයේ භාවිතයට අරන් තියෙන්නේ 1994 වර්ෂයේ ඉඳන්. වර්තමානයේදී අංක 7 හෙලිකොප්ටර් බලගණය යටතේ තමයි මේ යානා ක්‍රියාත්මක වෙන්නේ. මේ බලගණය යටතේ හෙලිකොප්ටර් යානා 7ක් සක්‍රීය සේවයේ යෙදලා තිබුණත් 2025 අවුරුද්දේදී මාදුරුවේදී සිදු වුණු අනතුර නිසා මේන් එක් යානයක් අපේ ගුවන් හමුදාවට අහිමි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වගේම ඉරානය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය වගේ රටවල් 60කට ආසන්න ප්‍රමාණයක් මේ බෙල් 212 හෙලිකොප්ටර් තවමත් භාවිතය යොදවලා තියෙනවා. එහෙනම් Top 10 ශ්‍රී ලංකා අරගෙන තවත් අපූර්ව වීඩියෝකින් හමු වෙනකල් මම අදට සමුගන්නවා. බෙල් 212 හෙලිකොප්ටර් යානා ගැන ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් Top 10 ශ්‍රී ලංකා නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.